ආදරණීය සීළු රටවල් මහජනතා හැමෝම ඒ වගේම අපේ රටේ මහජනතා හැමෝම සාමයෙන් සතුටින් ජීවත් වෙන්න කියලා හදවතින්ම කියා සිටිනවා මගේ හදවත. ජනතාවට සියලු මාර්ගයෙන් අත්‍යවශ්‍ය විදිහට අවශ්‍ය වෙන ගොඩාක් ආයතන සංගම් වලට මෙච්චර කාලෙම මම හදවතින්ම ලෝකෙටම මම ප්‍රතිචාරය පළ කරා. කියනවා නම් ජල සම්පාදන මණ්ඩලයට, ඒ වගේම විදුලි අධ්‍යක්ෂ මණ්ඩලයට, ඒ වගේම ඔයිල් ඉන්ධන ආයතන වලට, ඒ වගේම ගේස් සමාගම් වලට, ඒ වගේම මෙකැනික් ඉංජිනේරුවරු, ගොඩනැගිලි ඉංජිනේරුවරුන්ට, ඒ වගේම වටිනා ස්ථාන නිවාසවලට, ඒ වගේම ආර්ථික අපනයන බිස්නස් ගොඩක් ව්‍යාපාරිකයින්ට, ඒ වගේම සහල් නිෂ්පාදන ගොඩක් ආයතන වලට, ඒ වගේම ගුවන් යානා සමාගම් වලට, සංචාරය යන මහා නෙව් වලට, ඒ වගේම ගොඩාක් බැංකු ආයතන වලට, ඒ වගේම ගොඩාක් පොත් සමාගම් වලට, ඒ වගේම ගොඩාක් අධ්‍යාපන සංගම් වලට, ඒ වගේම ගොඩාක් කිරිපිටි ආයතන වලට, ඒ වගේම සියලු ක්‍රීඩා කණ්ඩායම් ඔලිම්පික් සමාගම් වලට කියනවා නම් හෙන ගොඩාක් කියන්න පුළුවන්. Google, Amazon, Microsoft, Apple, Nvidia, Tesla, Meta, Oracle, Berkshire Hathaway, Nestle, ඒ වගේම ලිස්ට් එකක්ම තියෙනවා කියනවනේ කියාගෙනම යන්න පුළුවන්. අනික වාහන නිෂ්පාදන ගොඩාක් ආයතන වලට ඒ කියන්නේ Toyota, Benz, BMW, Rolls-Royce, Range Rover, Bugatti, Jaguar, ඒ වගේම Nissan, Kia, Prado, Lamborghini ලිස්ට් එකක්ම තියෙන වෙලාවක් මදි. ඒ කියන්නේ අවුරුදු 8කට ඉස්සෙල්ලා ඉඳන් ලෝකෙටම හෙන ගොඩාක් සංගම් වලට ආයතන වලට මම හදවතින්ම ප්‍රතිචාරය පළ කරා. මම පැහැදිලි කරේ සියලු ආයතන සමාගම් ගෞරවනීය අධිපති හැමදෙනාම සියලු සමාගම් ගෞරවනීය අධිපති හැමදෙනාම ලෝකෙ වටේ මහජනතාවට දෙනුම් දීලා මාවත් ආදරින් සලකා බලන්න කියලා කියා සිටිනවා මගේ හදවත. දැන් අපේ දැන් පොදුවෙන් සියලු රටවල් මහජනතා හැමෝත් එක්කම පොදුවෙන් දිනුත් කර මගේ හදවත. මම සියලු සමාගම් වලට ප්‍රතිචාරය පළ කර හේතුව මමත් සන්තෝෂයෙන් එක පැත්තේ සන්තෝෂයෙන් ඉන්න ඕනේ කියලා. අනිත් පැත්තේ මම තනියෙන් විඳින්නට නෙමෙයි මහජනතාවත් එක්ක. ඉතින් ඒ සියලු සමාගම් වලින් එකතු වෙච්ච මුදල් සේරම මහජනතාවත් එක්ක සතුරු විඳින තමයි මම කල්පනා කරේ. තනියෙන් විඳින්නට නෙමෙයි. රට තුල හරි අනිත් රටවල් තුල හරි හැමොත් එක්කම විඳින්නට. ඒ කියන්නේ ජනතාවත් ඊටත් එහා ජනතා හැමෝම මට අවසරය දුන්නේ නැත්නම් එතකොට මම ප්‍රතිචාරය පළ කරේ මේ සමහර සංගම් වල ජනතාවට ඩිමාන්ඩ් එකක් පෙන්වුවා නම් ජනතාව මොකද කරන්නේ? ජනතාවට අපහසු විදියට ඒගොල්ලෝ ඩිමාන්ඩ් එක පෙන්වුවා නම් ඉතින් මම ජනතාවගේ පැත්තෙන් මම ජනතාව අත්‍යවශ්‍ය හින්දා තමයි මාස ගානකට ඉස්සෙල්ලා මම පැහැදිලි කරා දිනුවත් කරා මොනද සීළු සංගම් වලටම ජනතාවට අපහසුවට ඉඩ තියන්න එපා. සියලු තෙල් ගෑස් පොලි වල සියලු මාර්ගයෙන්ම ජනතාවට පහසුවෙන් එවන්න එහෙම කියලා ප්‍රතිචාරය පළ කරා. දිනුවත් කරා. ඒ කියන්නේ ජනතාව අත්‍යවශ්‍ය හින්දා මට අත්‍යවශ්‍ය හින්දා. ඉතින් ජනතාව ඒක දෙනගෙන මගේ අනාගතයට මම ජීවත් වෙන්නට අවසරය දෙන්න කියලා. එකතු වෙච්ච මුදල් වලින් සියලු සංගම් වලින් එකතු වෙච්ච මුදල් වලින් අවසරය දෙන්න කියලා. අනික ශ්‍රී ලංකා ඉන්දියාව සමහර ශ්‍රී ලංකාව තුල මිනිස්සු ඉන්දියාවත් එක්ක සම්බන්ධතාවය තියෙනවනේ. හරි කමක් නෑ තියාගන්න. ඕගොල්ලෝ සතුටින් ඉන්න. මම අපේ රටත් එක්ක ආදරේ ඉන්දියාවත් එක්ක ආදරේ. රටවල් දෙගොල්ලොත් එක්කම ඒ කියන්නේ රටවල් මේ මිනිස්සුත් එක්කම මම පොඩ්ඩක්වත් වෛරය පෙන්වලා නෑ. අද වෙනකන් පෙන්වලා නැහැ. ඒ කියන්නේ සමහර හිටපු පක්ෂවල දේශපාලන හිටපු පක්ෂ ඒගොල්ලන්ගේ උත්සාහයෙන් ස්වර්ණ ජයභූමිය ඉඩම් දේපොළ එහෙම විකුණලා ඒ කියන්නේ අර විකුණනකොට අපේ මහජනතාවට ජනතාව තුල පව් ඒ කියන්නේ පුංචි රටවල් මේක ශ්‍රී ලංකාවේ පුංචි රටවල් මහල් ලොකු රටවල් නෙමෙයි. ඉතින් මම පැහැදිලි කරන්නේ මොනද සමහර මිනිස්සුන්ට පේචස් 2යි 3යි එහෙම ජීවත් වෙන කට්ටිය ඉන්නවා. ඉතින් අර රට තුල ඉඩම් වල විකුණන්නේ නැතුව ඉඩම් වල ඉතින් ජනතාවට අඩුම තරම් පේචස් 10ක අයින් කරලා දුන්නා නම් සතුටුයි. එහෙමනේ. ඉතින් ඒ නිසා තමයි මම සියල්ලටම ඉන්දියාවට යට වෙන්න එපා කියලා කිව්වේ. ඉතින් ඉන්දියා කට්ටියට ගොඩාක් මේ දේපොළ ඉඩම් වල ඉතින් එහෙම විකුණන එකට අවශ්‍ය නැහැ කියලා සීළු පක්ෂයටම ගෞරවයෙන් කියා සිටිනවා. අනිත් එක මගේ
ජීවිතය තුළ සියල්ලම ලෝකෙටම දෙනුවොත් කරගෙන යනවා කියලා. දෙනුවොත් කරන ඒ කියන්නේ දෙනුවොත් කරන්න හේතුව මම නිවැරදි හින්දා. ආදරණීය මහජනතා හැමෝම මට නැතිබෙරි ඒ කියන්නේ ආදරණීය මහජනතා හැමෝම මට ලෝකෙ වටේ ඉඳන් එකතු වෙච්ච මුදල් සේරම රට තුල හරි අනිත් රටවල් එක්කම අනිත් රටවල් තුල හරි විඳින්නට අවසරය ලබා දෙන්න කියලා අත්‍යවශ්‍ය විදිහට කියා සිටිනවා මගේ හදවත. දැන් පැහැදිලින් කියා සිටිනවා මෙච්චරින්ම මාව පසුදමගෙන ඉන්නේ කවුද? දෙවෙනි පන්තියෙන් සමහර අධ්‍යාපන ගුරුවරු මාව ෆේල් කරා. ඉතින් මගේ කිසියම් ලොකු වරදවල් නැතුව ෆේල් කර එක. ඉතින් ඒව කතා කරපු නිසානේ එක පෙත්තේ එක කණ්ඩායම පසුදමගෙන ඉන්නේ. ඉතින් ලොකු වරදවල් තියෙනවනේ කමක්නේ ෆේල් කරපු එකට. ඉතින් පොඩි පෙරලිකමට ෆේල් කරන්නට අවශ්‍ය නැහැ. ඉතින් හරියට බැලුවා නම් ඕගොල්ලෝ දැන් ඕගොල්ලන්ගේ අතින් වියදම් කරලා මට උගන්නන්න කියලා මං කියා සිටිනවා. මට ඉගෙන ගන්නට ආසයි. ඕගොල්ලෝ උගන්නන්න මට වියදම් කරලා. ඕගොල්ලෝ මේ ෆේල් කරපු හින්දා උගන්නන්න කියලා කියා සිටිනවා. මාව තවත් ලෝකෙටම පසුදමන්න එපා කියලා ගෞරවයෙන් කියා සිටිනවා අධ්‍යාපන ගුරුවරු හැමෝටම. අනිත් එක ආගම් ගුරුවරු හැමෝම සමහර කට්ටිය ඉන්නවනේ ආගම් ගුරුවරු හැමෝම නෙමෙයි හැමෝම රත්තරන් සමහර දෙන්න තුන් දෙනෙක් ඉන්නවා කරපු ලොකු වරදවල. ඒ කියන්නේ සිරුර ගලවන්නේ එක වෙඩවල් ඉවසගෙන හිටියා. ඉතින් ඊට පස්සේ අර වැරදි කරපු ගුරුවරුන්ට කියන්නේ සිකුරාදා දවසට පල්ලිවල ආගම කියන්න එපා කියලා. මම ෆොටෝ කරලා ලෝකෙටම දානවා. ඕගොල්ලෝ තමයි මාව තවත් පසුදමගෙන ඉන්නේ හේතුව. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ වරද්ද වෙච්ච වැරදි වැඩපිළිවෙල මම හෙළිදරව් කරපු නිසා තමයි ඕගොල්ලෝ තවත් පසුදමගෙන ඉන්නේ. ඉතින් මම පැහැදිලිව කියා සිටින ලෝකෙ වටේ මහජනතා හැමෝටම මේගොල්ලන්ගේ කතාවල් අහන්න එපා කියලා සමහර ආගම් ගුරුවරු කණ්ඩායමකින් කතාවල් අහන්න එපා කියලා පැහැදිලිව කියා සිටිනවා. අනිත් එක දික්කසාදා වුණේ පෞල් ජීවිතේ ඉතින් ඒ ලොකු වරදවල් තියෙන නිසානේ මේව කියන්න ඕනේ. මේගොල්ලෝ තමයි ලොකුම මූලික හේතුව. පසුදමගෙන ඉන්නේ මූලික හේතුව. ඉතින් මේ කියන්නේ මේ කණ්ඩායම හැමෝම එක්ක වෙලා තමයි මේ සියලු ආරක්ෂක අංශය තරතර මේගොල්ලන්ගේ රාජකාරිය හරියට කරගන්නවා. ඉතින් මේගොල්ලෝ අපරාධ කණ්ඩායම ඔක්කොම එකතු වෙලා තමයි මාව එතුල් කරේ. බන්ධනාගාරයට එතුල් කරේ. ඉතින් ඒ දුකට මම කතා කරන්නේ. මට දැන් ඕනේ මොනද? එක්ක මම ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්නට මේ ක්‍රමයෙන් සමහර රටවලට ගිහිල්ලා එහෙම අවසරය දෙන්න කියලා. ඉතින් එහෙම නැත්තම් මම මගේ ජීවිතය තුල අනාගතය පටන් ගන්නට මේ සියලු සංගම් වලින් ලෝකෙටම දිනුවත් කරලා තියෙන්නේ. සියලු සංගම් වලින් එකතු වෙච්ච මුදල් වල මට අයින් කරාන ජනතාවත් එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා පැහැදිලි කරනවා. අනිත් එක ලෝකෙ වටේ සියලු දේශපාලන මහානායක හැමදෙනාම මහජනතා හැමදෙනාම දැනගන්න ඕන මොනද? සමහර පාර්ලිමේන්තුවටත් මම ඉන්ෆෝමේෂන් කරා. ඒව තහනම නීතියනුකූලව ඒක නීතියට ගරු කරන හින්දා තමයි මම පැහැදිලි කරන්නේ. ඊට පස්සේ පාර්ලිමේන්තුව මම ෆලෝ කරන්නේ නැහැ. ප්‍රතිචාර පළ කරනත් නැහැ. ඒක රජයේ පැත්තේ නීතියත් කියලා තියෙනවනේ නීති අනුකූලව කියලා. මම සමහර മന്ത്രിවරුන්ට ප්‍රයිවට් එක එහෙම පුළුවන් ප්‍රතිචාරය හදවතින්ම ප්‍රතිචාරය පළ කරන එක. පාර්ලිමේන්තුව කොයි පාර්ලිමේන්තුවත් මම ෆලෝ කරන්නේ නැහැ. හැබැයි ෆලෝ කරපු හේතුව මොකටද? මේ අපරාධ ඉරිසියාව කණ්ඩායම පසුදමගෙන ඉන්නවනේ ලෝකෙ වටේ. ඒ නිසා තමයි මේ ප්‍රතිචාරය පළ කරලා ඒගොල්ලන්ට දිනුවත් කරේ. මෙහෙම කණ්ඩායමක් ඉන්නවා එහෙම කියලා. දැන් මිනිස්සුන්ට තේරෙන්නේ නැති ලෝකෙ වටේ ජනතාවට තේරෙන්නේ නැති. ඉතින් අනිත් පැත්තේ මම ආණ්ඩුවට ගරු කරනවා නිසා තමයි අපි ආණ්ඩුවටත් ගරු කරනවා. ලෝකෙටම ගරු කරනවා. ගරු කරනවා නිසා තමයි මම පැහැදිලි කරන්නේ. ඊට පස්සේ සියලු පාර්ලිමේන්තු වල එහෙම ෆලෝ කරන්නත් නැහැ, එලවන්නත් නැහැ. මට අයිතියකුත් නැහැ. ඒක නීති අනුකූල වැරදි. මම පිළිගන්නවා. ඒක ප්‍රයිවට් එකකින්ම මේ නායකලව ෆලෝ කරන එක ඒක කමක් නැහැ කියලා මම කියා සිටිනවා. ඉතින් පාර්ලිමේන්තුව මට අවශ්‍යක් නැහැ. ඉතින් හැමෝම දිනගන්න මගේ හදවත එකතු වෙච්ච සමහර සංගම් වලින් එකතු වෙච්ච මුදල් වලින් මහජනතාවත් එක්ක මම සතුටු විඳින්නට මම තිතම ආසාව කියලා එකක් තියෙනවනේ. මම පෞල් ජීවිතය පටන් අරන් ළමයෝ බන්දලා දෙනකන් ඕගොල්ලෝ හැමෝම මටත් අවස්ථාවක් දෙන්න කියලා. අවස්ථාවක් දීලා මාව තාදරින් බලාගන්න කියලා. මට රට තුල ස්ථිර පක්ෂයකුත් නේ. ස්ථිර වෙනස කියලාත් නේ ආගම් වෙනසත් බලන්න. හැමෝම මට ඕනේ මගේ හදවත. මම අවසන් කරනවා. මාව තාදරින් බලාගන්න කියලා කියා සිටිනවා. ඕකේ.